රටක සංවර්ධනය වෙනුවෙන් ජාතික මට්ටමෙන් ගනු ලබන තීන්දුව తీරන ජනතාව වෙත ඍජුව ගලා එන පරිපාලන ඒකකයක් ලෙස ප්‍රාදේශීය සභා හැඳින්විය හැකියි. මේ අතරින් ඇල්පිටිය ප්‍රාදේශීය සභාව සුවිශේෂී වන්නේ පවත්නා රජය ජනාධිපතිවරණයෙන් අනතුරුව ලැබූ ප්‍රථම මැතිවරණ ජයග්‍රහණය මෙයවීම නිසාය. සමස්ත ලංකාවේම පවතින ප්‍රාදේශීය සභා 341 අතුරින් දැනට සක්‍රියව ක්‍රියාත්මක වන එකම ප්‍රාදේශීය සභාව ඇල්පිටිය ප්‍රාදේශීය සභාව වන අතර ගත වූ මාස 5ක කාල සීමාව තුළ වසර 76ක් මෙරට පැවති අදූරදර්ශී දේශපාලන සංස්කෘතිය වෙනස් කරමින් සංවර්ධනයේ නවමු දිශානතියකට ඇල්පිටිය ප්‍රාදේශීය සභාව මම්පෙත් විවර කරගෙන ඇත. අපි ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ බලය ගත්තේ දෙසැම්බර් මාසයේ 3 වෙනිදා අපේ මන්ත්‍රීවරුන් 15ක් සමග ඒ වගේම මේ කාල සීමාව තුළ ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ දියුණුව උදෙසා ඉතාමත් වෙහෙසක් මහන්සියක් අපි අරන් තියෙනවා. ඒ වගේම අපි මාර්ග නඩත්තුව තුළින් ප්‍රදේශීය ජනතාවට මාර්ග පහසුකම් සැලසෙනවා. විශේෂයෙන්ම මේ කාල සීමාව තුළ අපි ලක්ෂ 34ක පමණ වීදි පහන් යොදලා තියෙනවා. ජනතාවගේ ඉල්ලීම් හා අපේක්ෂා ඉටු කරමින්. ඒ වගේම තමයි කැලිකසල එකතු කිරීම වෙනද විධිමත් ආකාරයෙන් සිදුුනේ නැහැ. නමුත් බොහෝ දුරට අපි සිදුවුනේ දවල් 12 වෙනකොට කැලිකසල එකතු කිරීම විතරයි. නමුත් අපි බලයටපත් වුණාන් පස්සේ රාත්‍රී කාලයේ කැලිකසල එකතු කිරීමට අපි සැලසුම් සකස් කරා. ඒ අනුව දැනට සෑම දිනකම රාත්‍රී 8 විතර පමණ වෙනකම්ම කැලිකසල එකතු කිරීම සිදු කරනු ලබනවා. ඒ වගේම අපේ කසලාංගනේ විශේෂයෙන්ම කොම්පෝස්ට් පොහොර ව්‍යාපෘතිය සඳහා අපි ලක්ෂ 80ක පමණ මේ වෙනකොට වෙන් කරලා තියෙන සංවර්ධන කටයුතු සඳහා ඉදිරියේදී අපි කරන්න බලාපොරොත්තු වෙන බොහෝ කටයුතු තියෙනවා. ඒ අතර තමයි මාර්ග සංවර්ධනය. මේ සඳහාත් අපි 1,30 ලක්ෂයක් වෙන් කරලා තියෙනවා. අපේ කොට්ටාස 17 සඳහා අපි මේ ප්‍රාදේශීය සභාව ලබා ගන්නකොට මෙහි තියෙන වාහන නඩත්තුව බොහොම කාලයක් කෙරලා තිබුණා අවුරුදු 4කින් 5කින් පමණ. වාහන නඩත්තුව සඳහා ලක්ෂ 10ක් අපි දැනට වෙන් කරලා තියෙනවා. විශේෂයෙන්ම කසල ගෙනින ට්‍රැක්ටර් සඳහා අපි සියලු දෙනා අපි සාකච්ඡා කරලා මේ අංගණය තුලම අපි ඒක ලක්ෂ 10ක් වියදම් කරන්න ඕන එක ලක්ෂ 3මාරකින් අපි මේ අංගණය තුලම අපි නැවත අලුත් ඇඩියා කරලා අපි යථා තත්ත්වයට අරන් තියෙනවා. ටීන් ශ්‍රී ලංකාවේකෙත් විශේෂයෙන්ම ප්‍රාදේශීය සභාව වියදම් කරන්න ඕනේ ලක්ෂ 56ක මුදල අපිට වියදම් වුණේ රුපියල් ලක්ෂ 9මාරක් පමණයි. ඒකෙන් ප්‍රදේශීය ජනතාවට විශාල සේවාවක් අපි ලබා දීලා තියෙනවා. මාතෘ සායන ගොඩනැගිල්ල අපි ඉතාමත් ඉක්මනින් නවීකරණය කරලා දුන්නා. ඒ වගේම තමයි අපේ නගරයේ මාර්ග තදබදය හා වාහන තදබදය අවම කිරීම සඳහා විශේෂයෙන්ම සුපර් මාකට් එකේ පිටිපස්ස කොටසේ අපි වාහන අංගණයක් නවතා තැබීම සඳහා ඉතාමත්ම ඉක්මනින් අපි සංවර්ධනය කරන්න මුදල් වෙන් කරලා තියෙනවා. ඉතින් ඒ නිසා සුවිශාල වූ සේවාවන් රැසක් මේ ප්‍රාදේශීය සභාවට ලංකාවේ සුවිශේෂී ප්‍රාදේශීය සභාවක් හැටියට අපි ඉටු කරලා දීලා තියෙනවා. ඉතා කෙටි කලක් තුළ ඇල්පිටිය ප්‍රාදේශීය සභාව විසින් අත්පත් කරගෙන ඇති ජයග්‍රහණ පිළිබඳව ජනතාව පවසන්නේ මෙවැනි කතා. දිගින් දිගටම මඩවලවල් තමයි තිබුණේ. පාරේ දෙපැත්තෙම පයින් යන්නත් බෑ, වාහනයක් යන්නත් බැරි වෙන්න. ඉතින් අපිට ලොකුම දෙයක් මේ කළ දුන්නේ සභාවෙන් මීට ඉස්සෙල්ලා මේ මෙතන මුල්ගල් තියලා උත්සව දෙකක් විතර කළා. මෙතන ඇවිල්ලා මන්ත්‍රීවරු ඇවිල්ලා ඒකට අපි තීච්ඡ සභාවෙන් අහුවාම කිව්වේ මේ පාර ජාතික පද්ධතිය තියෙන්නේ ඒගොල්ලන්ට හදන්න බෑ කියලා. ඉතින් මේ ඇත්තටම මේ මාස කීපයක් ඇතුළත අපේ සභාපතිතුමාත් එක්ක අපි කතා කරාම ගිහිල්ලා අපිට පාර කපලා ගල් දාන්න මුදල් වෙන් කළා මේ පොළොව තල්ලා දුන්නා. දැන් ඕන කෙනෙකු ගිහිල්ලා බලම බොහොම හැමෝම කියන්නේ අපිට කරන්න පුළුවන් ලොකුම දේ තමයි අපේ ගමට කරන්න පුළුවන් ලොකුම උදව්ව තමයි මේ කළා දුන්නේ කියලා. ඊට අමතරව අපිට ලයිට් ටික දාලා දුන්නා. ඒකත් ලොකු දෙයක්. මේ ඇත්තටම අපේ ගම වෙනුවෙන් අපි උත්සවයක් කරනත් තරම් මේ දෙයක් තමයි මේක. අපේ ගෙවල් ඉස්සරහින් යනවා මේ දුෂ්කර මාර්ගයක් තියෙනවා. මම සෑහෙන උත්සාහ ගත්තා ඒක හදාගන්න. පිටුවල ගාමසික වසමත් අබේපුර ගාමසික වසමත් යා කරන කෙටිම මාර්ගය. ඒ මාර්ගයෙන් අපේ ආර්ථික භෝග තේ කුරුඳු වගේ දෑ අරගෙන යනවා. නමුත් මේ මෑතකදී මේ පාර කිසිදු ආහනයකට යන තත්ත්වයක් තිබුණේ නැහැ. බොහොම උත්සාහ ගත්තා කරගන්න බැරුණා. නමුත් මට මේ ළඟදී නව සභාව ගල් සභාපති මේ මෙහෙට ආවන් පස්සේ ප්‍රාදේශීයට ආවන් පස්සේ ආරංචියක් හම්බුණා. එතුමා වැඩ කරන එක ගැල හොඳට. මම ඒ පරි සම්බන්ධව කතා කරලා ඉතාම කෙටි කාලෙකින් කියන්නේ ඉතාම සුළු කාලයකින් අවශ්‍ය ඕකුත් ඒ කියන්නේ මේ පාරත් ඉතාම කෙටි කාලෙකින් හදා දුන්නා. ඇල්පිටිය මහජන පුස්තකාලය කියන්නේ ඇත්තටම ප්‍රදේශීය ජනතාවට ගොඩක් සේවයක් කරන පුස්තකාලයක්. ඉතින් මේ පුස්තකාලය මේ ගරාවෙట్లా තුනේ වහල එහෙම මේ නඩත්තුවක් වෙලා තුන්නේ මෙච්චර කාලෙකට.
පුස්තකාලය අලුත් වැඩියා කටයුතු කරගන්න අපි සභාපතිතුමාට ඉල්ලීමක් කළා. සභාපතිතුමා අපට ඉල්ලීම කෙටි කාලයක් ඇතුළත ඉටු කළා. වහලේ අලුත් වැඩියා කටයුතු කළ සිවිලිම ගහලා පුස්තකාලයේ භාවිතයට සුසු විදියට යථාතත්ත්වයට පත් කළ දුන්නා. ඇල්පිටිය ප්‍රාදේශීය සභාව අලුතෙන් මේ ආරම්භ කරාට පස්සේ වෙනදටත් වැඩිය හොඳට සාර්ථකව වැඩ ටික කරගෙන යනවා. අපට පාරවල් නඩත්තු කිරීමත් බොහොම සාර්ථකව කරගෙන යනවා. සේවක සේවිකාවන්ගේ කාර්යක්ෂමතාවයත් බොහොම ඉහළින් තියෙනවා. ඒක නිසා අපි බොහොම සතුටුයි සභාව ගැන. මෙකී සුවිශේෂී ප්‍රාදේශීය සභාවේ සේවයේ නියුතු සේවක පිරිස් සතු හැකියාවන් සහ කුසලතාවයන් භාවිත කරමින් ආයතනයෙන් පිටතට යාමට නියමිතව තිබූ බොහෝ ධනස්කන්ධයක් ආයතනය තුළම ඉතුරු කර ගැනීමට ඔවුන් සමත්ව තිබෙනවා. මේ සෞඛ්‍යංශයේ වැඩ කටයුතු කාර්යක්ෂමතාව කිරීම සඳහා අපිට ට්‍රැක්ටර් ටේලර් නැතුව තිබුණේ. ඒ කියන්නේ ට්‍රැක්ටර් ටේලර් තිබුණා මං හිතුව බලධාරීන්ට කිව්වත් ඒගොල්ලෝ ඒක පැලැස්තර දාලා වගේ තමයි හදලා දුන්නේ. අද හැදුවොත් හෙට කැඩෙනවා. නමුත් අපේ මේ ආපු නාවිකයන් ආපු සභාපතිතුමා මන්ත්‍රී මණ්ඩලය සාකච්ඡා කරලා සිජුසමික ඒ කියන්නේ අපේ කට්ටිය මෙහෙ ගෙනල්ලා සභාවේ තියාගෙන ලක්ෂ 10ක් 11ක් යන මේ වැඩය ලක්ෂ 3ක් වගේ අඩු මුදලකින් මේ නිම කරලා තිනවා. අපි සියල්ලෝම එක්ව පොහොසත් රටක් ලස්සන ජීවිතයක් නිර්මාණය කිරීමේ පළමු පියවර ශක්තිමත්ව මෙන්ම ස්ථාවරව තබා ඇත්තෙමු. එය ක්‍රියාත්මක කිරීමට පළාත් පාලන ආයතනවලට කළ හැකි සේවය අපමණය. දීර්ඝ කාලයක් තිස්සේ අවභාවිතයට හෝ අදාළ ධාරිතාවයන් ප්‍රයෝජනයට නොගත් මෙම පද්ධතිය නැවත ශක්තිමත් කිරීම රජයේ මූලික අරමුණයි. ඒ සඳහා සැලසුම් කරමින් පවතින සංවර්ධන මාවතේ යමින් තිරසර ස්ථාවර රටක් නිර්මාණය කිරීමේ කොටස්කරුවෙකු වීම අප සැමගේ යුතුකමකි.